ප්‍රධාන දොර ඉදිරියෙන්ම ගේට්ටුව තිබීම දෝෂයක්ද? ඇතැම් කුඩා ඉඩම්වල නම් අපිට මේක නොවැළැක්විය හැකි තත්ත්වයක්. ප්‍රධාන දොර ඉදිරියෙන්ම ගේට්ටුව තිබීම සුබද අසුබද කියන එක අපිට තීරණය කරන්න වෙන්නේ ඒ දෙක අතර තියෙන දුර ප්‍රමාණය, ඒ වගේ මේ වගේ විශාලත්වය, ඒත් එක්කම නිවසට ප්‍රාණ ශක්තිය ඇතුල් වන ආකාරය සහ එම ශක්තිය නිවස තුළ ක්‍රියාත්මක වන ආකාරය වගේ කරුණු ගැන සලකා බලලා. උදාහරණයක් විදිහට ඔබේ ප්‍රධාන දොර ඉදිරියෙන්ම ගේට්ටුව පිහිටලා ඒ දෙක අතර තියෙන දුර ප්‍රමාණයත් ඉතා අවම නම් එය එච්චර හිතකර තත්ත්වයක් නෙමෙයි. මේ ඔබේ නිවසට ශක්තිය වේගයෙන් ගලා ඒමට ඉඩ සලස්වනවා පමණයි නිවැරදිව ශක්ති සංසරණය වීමක් හෝ අනවශ්‍ය ඍණ ශක්තිය නිවත් කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. ඒ වගේම තමයි ඔබේ නිවසට අනවශ්‍ය කරදර බාධක රාශියක් ගෙන දීමට මෙය හේතුවක් වෙනවා. උදාහරණයක් විදිහට පාරේ යන කෙනෙක්ට වුණත් පහසුවෙන්ම ඔබේ නිවස ඇතුළත දැක බලා ගන්න පුළුවන්. මේ ඔබේ නිවසේ ආරක්ෂාවට තර්ජනයක්, ඒ වගේම තමයි ඔබේ පෞද්ගලිකත්වයටත් බාධාවක්. ඔබේ නිවස තුම්මන් හන්දියක වගේ පිහිටලා තියෙනවා නම් රාත්‍රී කාලයේදී වාහනවල ආලෝකය කෙලින්ම ඔබේ නිවස තුරටම තමයි එල්ල වෙන්නේ. මෙයත් ඔබට සෑහෙන පීඩාවක්. ඒත් එක්කම අනෙක් නිවෙස් වලට සාපේක්ෂව මෙවැනි නිවසකට දූවිලි වලින් ඒ වගේම අධික ශබ්දයෙන් එල්ලවන පීඩාව වැඩි. ප්‍රධාන දොර ඉදිරියෙන්ම ගේට්ටුව තියෙනවා නම් ඒ දෙක අතරමැද අපි සංක්‍රාන්ති කලාපයක් පිහිටවිය යුතුයි. ප්‍රධාන දොරත් ගේට්ටුවත් අතර තියෙන දුර ප්‍රමාණය හැකිතාක් වැඩි කර ගැනීමෙන්, එහෙම නැත්නම් ඒ දෙක අතරමැද උද්‍යානයක් වගේ දෙයක් නිර්මාණය කර ගැනීමෙන් අපිට මේ සංක්‍රාන්ති කලාපය නිර්මාණය කරගන්න පුළුවන්. එසේ නොහැකි නම් අපි කළ යුත්තේ ප්‍රධාන දොරත් ගේට්ටුවත් එක එල්ලේ නොතැබීම තමයි.